ඔයාලද සෙට් වෙලා ඉන්නේ මගේ channel එකෙන් වැටෙන තුන්වෙනි වීඩියෝ එකත් එක්ක. ඉතින් අද ගෙනල්ලා තියෙන්නේ මොකද්ද? අපි බලමු. අද ගෙනල්ලා තියෙනවා ඔයාලට චීස් කොත්තුවක්. මේ ගෙනාවේ ග්‍රීන් පාක් එකෙන්. හැමෝම දන්න තැන නුවර නම් නුවර පේරාදෙණිය දෙද්දි පේරාදෙණිය ෆුඩ් සිටියට කාගිල් ෆුඩ් සිටියට එහා පැත්තෙන් තියෙන්නේ ග්‍රීන් පාක් එක. මේකේ කැමරා හයි ගොඩක් කට්ටිය ගොඩාක් සෙනගක් එන තැනක් තමයි ග්‍රීන් පාක් එක කියන්නේ. චීස් කොත්තුවක් ගෙනාවා. ඉතින් නෝමල් චීස් කොත්තුවක් ගෙනාවේ චීස් කොත්තුව රුපියල් 1000ක් වුණා. මෙන්න බිල් එක. ඉතින් අපි බලමු චීස් කොත්තුව කොහොමද කියලා. මොකද බොක්ස් එක ලස්සනට ඇවිල්ලා තියෙනවා. සුවඳ තියෙනවා guys. හොඳ සුවඳට කනවනම් සුපිරි චීස් කොත්තුවක් තමයි. අපි බලමු ඉන්නේ කොහොමද ඇවිල්ලා තියෙන්නේ කියලා චීස් කොත්තුව. චිකන් ග්‍රේවි එකක් දීලා තියෙනවා. එයාලටම ආවෙනික වෙච්ච තියෙනවා පොඩි ඩෙවල් කරියක් වගේ එකක්. අපි තියාගමු. බලමුනේ. රුපියල් 1000ට මොකද අද එතනින් කිව්වා අද උදේ ඉඳන් වැඩිපුරම ගියේ චීස් කොත්තු කියලා. බලමු මේකේ සුවඳ කොහොමද කියලා. චීස් කොත්තු නේද සුවඳට තියනවා වගේ. සුවඳට තියනවා. අපි මේකේ මම මේ කොහොමද ඇවිල්ලා තියෙන්නේ කියලා ඔයාලට පෙන්නන්නම්. එහෙනම් guys වැඩි කතා ඕනේ අපි මේකේ රස කොහොමද කියලා බලමු. මෙයාලා දීලා තියෙන ටික අපි දාන්නමු ඉස්සෙල්ලා. වෙන විදියට නම් චීස් හොඳට දාලා වගේ දන්නවනේ කොත්තුවකට නම් ඉතින් කොහොමත් මේ ඩෙවල් කරියක නම් මාරම සුවඳයි. චිකන් ග්‍රේවි එකක් දීලා තියෙනවා. බලමු අපි ඒක කොහොමද කියලා. මෙතන චිකන් කරියත් මාරම රහයි ඈ. normal rice and curry එක. චිකන් කැල්ලක් එහෙම ඇඩ් කරලා කාපුවම යෝ අපි එහෙනම් ටේස්ට් එක බලමුනේ. හොඳයි. ගානට පාඩු නැහැ. සුපිරි. අම්මා චිකන් එක මේ චීස් ඇඩ් වෙලා තියෙන විදිය. කොහොමද චිකන්? පොඩි ටිකක් දාන්න. මෙයාලගේ චිකන් පුල් කොත්තුව 3 දිනකට විතර බඩ පිරෙන්න ගන්න පුළුවන්. චීස් කොත්තුව මම try කරනවා කියලා හිතන් හිටියේ. කමෙන්ට් වලත් කට්ටිය දාලා තිබ්බ හින්දා. මාර රහයි ඈ. චීස් හොඳට ඇඩ් වෙලා තියෙනවා. චීස්, කැරට්, ලීක්ස්. චිකන් හොඳට තියෙනවා ඈ. මේ කැරට් ඕන දේවල් මමත් එතන ලොකු ක්‍රවුඩ් එකක් එතෙන්ට ඇදිලා එන්නේ ඒ හින්දාම වෙන්න ඇති.
කොළඹ ඉඳන් නුවරේ කෙනෙක්ට උනත් නුවරේ ඉඳන් කොළඹ යන කෙනෙක්ට උනත් ඉතින් පේරාදෙනියෙන් කන්නෝරු පාරට දාන්න කලින් ඉතින් කෑම එකක් එහෙම කනවා නම් සුපිරි තැනක්. එතන ෆුඩ් සිටියත් එක්කම ඕන දේවල් ටික එතන ෆුල් පැකේජ් එකක් වගේ තමයි ඉතින් ෆුඩ් සිටියෙන් ඕන බඩු දාන්න පුළුවන් ඕන දෙයක් ගන්නත් පුළුවන් එතනින්ම ග්‍රීන් පාර්ක් එකෙන් ඔයාලට කැමති දෙයක් ගන්න තියෙනවා. चिकन 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 को चिकन ना हुए ना कैरेट එහෙම ලෝභ නැතුව ලීක්ස් කොත්තු ගහප්පරම කිව්වා අද උදේ ඉඳන් වැඩිපුරම ගියේ චීස් කොත්තු කියලා. ඒකින් හින්දා මම චිකන් කොත්තුවක් ගන්න කියලා ගියේ. චීස් කොත්තු කට්ටිය කමෙන්ට් වලත් දාලා තිබ්බනේ. ඒකින් හින්දා ගන්නවා කියලා හිතුවා. හොඳටම තියෙනවා. ටේස්ට් එක මරු. එක්කෙනෙක්ට නම් හොඳටම ඇති. දෙන්නෙක්ට නම් මදි ඉතින්. අය චිකන් ෆුල් කොත්තු නම් ගන්න පුළුවන් දෙතුන් දෙනෙක්ට. මේක තියෙන දෙන්නෙක්ට හීනියර් ෂේප් වෙන්න ඇති. එක්කෙනෙක්ට හොඳටම ඇති. ගානර ප්‍රයිස් එකට ලාභයි. චීස් හොඳට ඇඩ් වෙලා දිනවා, චිකන් දාලා දිනවා, කැරට්ද ග්‍රේවි එකක් දෙනවා. ඒ කියන්නේ අර එයාලටම තියෙන ඩෙවල් කරියක් දෙනවා. මරු. අපි තව ග්‍රේවි ටිකක් දාගමු. දන්නවනේ කොත්තු වලට ඉතින් මේකට කොකා කෝලා එකක් හරි පෙප්සි එකක් තමයි හරියන්නේ. ඒත් මම දැන් කොකා කෝලා පෙප්සි වෙදී පස්සේ එලවන්නෙත් නෑ. ග්‍රේවි ටිකකුත් ගන්න. කොහමද? ටොප් බඩු. ලස්සන බොක්ස් එක දාලා පිළිවෙලට එතන කස්ටමර් සර්විස් එක උනත් මරු එහෙන ස්පීඩ්. ඒ කියන්නේ කස්ටමර් ගොඩ වෙලා තියාගන්න ටක් ගාලා ඕඩර් එක දැම්ම දුන්න. ඒක තියෙන ප්ලේස් එක පේරාදෙනිය කාගිලිස් ෆුඩ් සිටියට එහා පැත්තේ එතනම ළඟ. මම මේ එතන වීඩියෝ ක්ලිප්ස් ටික වීඩියෝ එකේ මූලයට ඇඩ් කරලා තියන්නම්. පේරාදෙනිය මහානාව ස්කෝලේ ග්‍රවුන්ඩ් එකට මෙහා පැත්තේ තියෙන මෙහා පාරේ තියෙන ගම්පල දොළුව පාරට එන කැම්පස් පාරට එද්දි තියෙන පැත්තේ කාගලිස් ෆුඩ් සිටියට එහා පැත්තේ පාරට දාපු ගමන් चिकन 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 को चिकन 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 කොහොමද चिकन ඊළඟට බිරියානියක් වගේ හොඳයිනේ. පළවෙනි වීඩියෝ චිකන් කොත්තුවක්. දෙවෙනි වීඩියෝ එක ගෙනාවේ චිකන් ෆ්‍රයිඩ් රයිස් එක ඩිවයින් කැෆේ එකෙන්. දැන් ග්‍රීන් පාර්ක් එකෙන් චීස් කොත්තුවක්. බෝල් බෝල්. මම පාටි එකට එහෙම කොත්තුවක් එහෙම කියනවා නම් සුපිරි තැනක් තමයි ඉතින් පේරාදෙනියාවට ඉතින් හදිස්සියකට චිකන් මේ ලෝභ නැතුව චිකන් උත් දාලා දිනවා. චීස් නම් ගොඩක් ඇඩ් වෙලා දිනවා. බොරු කියන්න ඕනේ නෑනේ. හැබැයි ගාන්න මචං චිකන් ඇඩ් වෙලා තිබ්බට චිකන් ලෙග් එකක් වගේ තිබ්බනම් හොඳයිනේ. ඒ ප්‍රයිස් එකට ඒවත් කියන්න බෑ. එක අඩුවක් තියෙනවා. මේ චිලි පේස්ට් දීලා නෑ. චිලි පේස්ට් නැති ගමන් ලොකු පාඩුවක් ඉතින් කොත්තුවකට. චිලි පේස්ට් දීයි දන්නේ. අතන චිකන් කොත්තුවට නම් දෙනවා චීස් කොත්තුවට ඇයි දන්නේ.
chicken cheese කොත්තු නම් ඉතින් කොත්තු වලින් කැමතිම ඉතින් cheese කොත්තු තමයි. තව cheese කොත්තු තියෙන පිස්සු තැනක් තියෙන නුවර ඉස්සරහට වීඩියෝ එකක් ගේන්නම්කෝ. එතනින් කාපු කට්ටිය ඉතින් මේ කියද්දි බලන කට්ටිය දන්නවා කොතනද කියලා. මේ carrot leeks ගහන කොත්තුව ගහලා දෙනවා. අයි සුපිරියට chicken gravy අඩුුන්නේ නැහැ. chicken gravy හොඳක් දීලා තියෙනවා. ලෝභ නැතුව. තව ටිකක් chicken ටිකක් වැඩිපුර ඇඩ් වුණා නම් හොඳයි. chicken leg එකක් දුන්නා නම් මේ කොත්තුවට 1000ට price එකට අවුලන්නේ නැහැ. cheese එකම හොඳට ඇඩ් වෙලා තියෙනවා. අරක තමයි chili paste දීලා නැහැ. ඒක තමයි අවුල. ඉතින් කොත්තුව කියන්න වරදක් නැහැ. මේ gravy එක දාපුවම දන්නවනේ හතර වටෙන් යනවා. ෂෝට් වීඩියෝ දාන්න පටන් ගන්නවා දැන්. ෂෝට් වීඩියෝ ටික දාන්න අමතක වෙලා හිටියේ. චිකන් තව ටිකක් ඇඩ් වෙන්න තිබ්බේ. චිකන් ලෙග් එකක් වගේ තිබ්බනම් කොත්තුව තව මරන්න පුළුවන්. चिकन का मार रहा क्या चीज से हොඳ ඇඩ් වෙලා තියෙන චිකන් කෑල්ල චීස් ලෝභ නැතුව දාන තැන් හරි අඩු වෙන චීස් කොත්තුවකට චීස් හරියාකාරව දැම්මොත් තමයි රියල් ටේස්ට් එක එන්නේ. බඩක් පිරුණා. ගාන්ට බඩ පුරව ගන්න ඉතින් ෂේප් මේ බොක්ස් එකේ දාලා හොඳට රැප් කරලා පිළිවෙලයි වැඩ. එතන කස්ටමර් සර්විස් එකේ ඉඳන් මම කිව්වනේ. එදා ඉඳන් කන බොන තැන සුපිරියක් තමයි. මෙතෙන් කවුරුත් වීඩියෝ එකක් ගෙනාවෙත් නැහැ කෑම එකක්. පළවෙනියට මං වෙන්න ඇති. හතියරි නොනේ කන්න නම් පුළුවන් ගේමක් නැහැ. ලෝගෝ එකෙන් පින් කරලා තියෙන ලස්සනයි නේ. දැම්මට. Facebook page එක follow කරන් යන්න. අසියා බ්‍රෝ කියන නමින්ම තමයි ඉන්නේ page එක. चिकन ना मुल टिकट ටිකක් වැඩි පුරත් එක තිබ්බා. chicken ටික යන්න තව ටිකක් ඇඩ් වෙන්න ඕන. chili paste නම් chili paste තිබ්බේ නෑ. අනිත් ටික නම් ඉතින් කියන්න වරදක් නෑ කොත්තුයි. කලින් වීඩියෝ වල සුපිරිනේ. දැන් view එක. සුපිරිය ඩිස්ටි කරලා වෝල් එක හදලා තියෙන්නේ. එළියට තින්නේ. සුපිරිය වීඩියෝ ටිකක් ඉස්සරහට බස්සන්න ඕන. පළවෙනි වීඩියෝ එකේ ඉඳන් මගේ ඉස්කෝලේ යාළුවෙම සුපිරියට සබ් එකක් දීලා ෂෙයා කරලා තිබ්බා. thank you much love. සුපිරියට අපේ කොල්ලෝ ටික කොහම වැඩ පටන් ගන්නවා ගොත් ඉතින් උදව් කරනවා. ළඟම ඉන්න යාළුවෝ ටික ඉස්කෝලේ ක්ලාස් වල ෆස්ට් වීඩියෝ එකේ මම යාළුවගේ නම් ටිකක් දාලා තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ. බඩ ෆුල් වෙන්න වැදුනා.
උඩටම ෆුල් වෙන්න තිබ්බා. චිකන් ලෙග් එකක් වගේ තිබ්බා නම් ඉතින්. ඉවරයි. රෑවල හින්දා කූල් මොකුත් ගහුවෙත් නෑ වතුරයක් ගහුවේ උණු වතුරයක්. කොන්ක්‍රීට් දැම්මා වගේ තමයි ඉතින් චීස් කොත්ත වඩන කියන්නේ. ගැම්මට වීඩියෝ එක වැදලා තියෙනවා නම් මේ පාර. ඊළඟට ඕනේ මොකද්ද? චීස් කොත්තෝ දැන් හරි. ඊළඟට බිරියානියක් වගේ හොඳයිනේ. අපි බලමු ඉස්සරහට. ෂට් ඩවුන් ඉවරයි. දන්නවනේ ඉතින් අපි බැස්සම එලගිරි ඉස්සරහට වීඩියෝ වලට සෙට් වෙලා ඉන්න ඕන. අලුත් වීඩියෝ ටිකක් වැටෙයි. සතියට උපරිම 2ක් වැටෙයි. දිගටම සෙට් වෙලා යමු. ආදරේ ඔක්කොටම ජය වේවා. පරිස්සමෙන් ඉන්න.